රිජෙක්ෂන්ස්. අහලා තියෙනවද මේ රිජෙක්ෂන්ස් කියන වචනේ? ප්‍රතික්ෂේප වීම. ගොඩක් මිනිස්සුන්ගේ ජීවිතේ දැනෙන දරුණුම හැඟීම තමයි ප්‍රතික්ෂේප වීම. ඔයාලටත් කවදා හරි දැනලා තියෙනවද එක දිගට ප්‍රතික්ෂේප වීම, එක දිගට අපහසට ලක්වීම, එහෙම නැත්නම් එක දිගට විවේචන වලට ලක්වීම? මතක තියාගන්න, ඒක තමයි ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂය. ඔබ ප්‍රතික්ෂේප වෙච්ච කෙනෙක් නම් ඒ තමයි ඔයාගේ ජීවිතයේ හම්බෙන අලුත්ම ආරම්භය. ඒකින්ද ප්‍රතික්ෂේප වීම තමන්ගේ සාර්ථකත්වයට ළඟා කරගන්න මිසක් ප්‍රතික්ෂේප වීම ජීවිතේ වට ගන්න දෙයක් කරගන්න එපා. අපි මේ සොසයිටි එකේ ඉන්නකොට යම්කිසි තැනකදී අපි ඒ සොසයිටි එකට ගැලපෙන්නේ නැත්තම්, එහෙම නැත්නම් අපිත් එක්ක ඉන්න පිරිසට අපිව එයාලත් එක්ක අපිට එක විදිහට යන්න බැරි නම් අන්න එතනදී තමයි අපි රිජෙක්ෂන් එකකට, එහෙම නැත්නම් ප්‍රතික්ෂේප වීමකට ලක් වෙන්නේ. ඉතින් ඔයාලා දැනගන්න, ඔයාලා ප්‍රතික්ෂේප වෙනවා නම් ඔයා කියන පුද්ගලයා, ඔහු හෝ ඇය කියන පුද්ගලයා මේ සමාජයේ තමන්ගේ භූමිකාව රඟපාන්නේ හරියටම ඔයා කවුද, එහෙම නැත්නම් ඔයාගේ ඇතුළාන්තේ ඉන්න පුද්ගලයා කවුද කියන එක දැනගෙන නෙමෙයි. ඒකයි අපි ප්‍රතික්ෂේප වීම වලට ලක් වෙන්නේ. ඉතින් ප්‍රතික්ෂේප වෙන තැනකදී තමන් හොඳට ගෙදර ගිහිල්ලා නිවිහැනහිල්ල තැනකට ගිහිල්ලා විනාඩියක් දෙකක් නැත්තම් මුළු දවසක්ම වුණත් කල්පනා කරන්න. ඇයි මං මෙහෙම ප්‍රතික්ෂේප වුණේ? මිනිස්සු හැමෝම මාව ඇයි ප්‍රතික්ෂේප කරන්නේ? හිතලා හොයාගන්න තමන්ට යන්න ඕන ගමන, තමන් යන්න ඕන පාර මොකද්ද කියලා. එන්න එතනදි තමයි මේ ලෝකෙට වැඩක් තියෙන අලුත් මිනිස්සෙක්, අලුත් පුරවැසියෙක් නිර්මාණය වෙන්නේ. Remember, we can always learn from failures and rejections rather than success and acceptance. That is the theory of my life. See you again with another video.